දවසක් හරිම අහිංසක දුප්පත් තරුණයක් හිටියා. ඇය ඇගේ පෙම්වතාට පිස්සුවෙන් වගේ ආදරය කළා. ඔහුට තිබුණේ ලොකු හීන විතරයි. අතේ සතේ නෑ. ඇය තීරණය කළා ඔහුට උගන්වන්න. ඇය රෑදවල් නොබලා ඇඳුම් මහන මැෂිමක් පාගලා ඇගේ ලේ වතුර කරලා සල්ලි හෙව්වා. ඇය කෑවේ වේලයි. ඇඳේ පරණ ඇඳුම්. ඒ හැම සතයක්ම ඇය ඔහුට යවුවා. ඇය වටේ හිටපු යාළුවෝ ඇයට කිව්වා එයා දැන් ලොකු මිනිහෙක් වෙලා. එයා වෙනස් වෙයි. රැවටෙන්න එපා කියලා. ඒත් ඇය කාටවත් ඉඩ දුන්නේ නෑ ඔහුට වචනයක්වත් කියන්න. නෑ එයා මට ආදරේ. එයා මම වෙනුවෙන් තමයි ඔය හැමදේම කරන්නේ කියලා ඇය හිත හදාගත්තා. කාලය ගෙවිලා ගියා. ඔහුට ලොකු රස්සාවක් ලැබුණා. ඔහු ලස්සන වුණා. ඒත් ඇය වැහැරුණා. ඇගේ අත් රළු වුණා. ටිකෙන් ටික ඔහුගේ කෝල්ස් අඩු වුණා. මම බිසි කියන එක විතරයි ඔහු කිව්වේ. දවසක් ඇය තීරණය කරා ඔහු බලන්න යන්න. ඇය තමන් ළඟ තිබුණු හොඳම ඇඳුම ඇඳගෙන ඔහු ආසම කෑමත් උයාගෙන හැතැම්ම ගානක් දුර ගෙවාගෙන ඔහු වැඩ කරන තැනට ගියා. ඒත් එතනදී ඇය දැක්ක දේ නිසා ඇගේ හදවත නතර වුණා. ඔහු හිටියේ තනියම නෙවෙයි. හරිම ලස්සන නවීන පන්නේ ගැහැණු ළමෙක් ඔහුගේ අතේ එල්ලිලා හිටියා. ඇයව දැක්කම ඔහු ගැස්සුණා. ඇය ඇහුවා කවුද මේ කියලා. ඔහු අනිත් කෙල්ල දිහා බලලා ලැජ්ජාවෙන් වගේ අර අහිංසක කෙල්ලව පැත්තට ඇදලා අරන් ගිහින් කිව්වා මෙතනට එන්න එපා කියලා මම කිව්වනේ. බලන්න වාගේ හැටි. ඔයා දැන් මගේ මට්ටමට ගැලපෙන්නේ නැහැ. ඔයා මට අතීතයක් විතරයි. මට දැන් ඔයාව එපා. ඇය ඔහුට පඩි පෙලක් වුණා. ඔහු ඒ පඩි පෙල දිගේ ඉහළටම නැග්ගා. දැන් ඔහු උඩ ඉඳගෙන අර පඩි පෙලට පහින් ගහලා පෙරලලා දැම්මා. ඇය පාරේ තනි වුණා. ඇගේ මුළු තරුණ කාලෙම ඇගේ සිහින, ඇගේ ආදරය හැමදේම ඔහු අරගෙන ගිහින් තිබුණා. ඉතුරු වුණේ කඳුළු විතරයි. ආදරය කියන්නේ පුදුම දෙයක්. අපි කෙනෙක්ට ආදරය කරන්න පටන් ගත්තාම අපේ මුළු ලෝකෙම එයා වෙනවා. එයාගේ හිනාව වෙනුවෙන් අපි අපේ ජීවිතේ ඕනෑම දෙයක් නැති කරගන්න ලෑස්ති වෙනවා. ඒත් ඔයා දෙවියෙක් වගේ අදහපු ඒ කෙනාම ඔයාව පාවිච්චි කළේ එයාගේ ගමන යන්න විතරයි කියලා ඔයා දැනගත්තොත් ඒ වේදනාවට නමක් තියනවද? ආදරය කළා රැවටීම කියන්නේ සමාව දෙන්න පුළුවන් වරදක් නෙවෙයි. මොකද ඔයා මරන්නේ හුස්ම ගන්න ජීවත් වෙන්න ආසාවෙන් හිටපු අහිංසක හදවතක්. කඳුලකට සාප කරන්න පුළුවන්